කොහොමද ඉතින්? Happiness with me YouTube channel එකට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාට? ඔයාලගේ කමෙන්ට් මම දැක්කා. ඒ හැමදේම කියෙව්වා. ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා. ස්තුතියි එයාලට. අපි යමු කතාවට. දැවෙන හැඟුම් 27 වෙනි කොටස. මියගිය අම්මට වගේම දානමාන ආදියට සහභාගී වුණු හැමෝටම පින් පමුණුවපු ස්වාමින් වහන්සේගේ පින් අනුමෝදනාව ඉවර වුණාට පස්සේ අයියයි අක්කයි අයියාගේ පුතයි කට්ටියම යන්න සූදානම් වුණා. ලොකු හාමුදුරුවන්ට වැඳ නමස්කාර කරලා එතනින් යන්න හදද්දිම පොඩි හාමුදුරුවෝ එළියට වැඩියා. කසුන් අයියේ ඔහම ඉන්නකෝ. පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ළඟ නැවතිලා කතා කරන ගමන් කසුන්ට චුට්ටක් නවතින්න කිව්වා. මල්ලි මට සමිතියට යන්න තියෙනවා. මම එහෙනම් පුතත් එක්ක බයික් එකේ යන්නම්. ඔයා අයියත් එක්ක ස්වාමින් වහන්සේ එක්ක කතා කරලා භාජන ටිකත් අරගෙන එන්න. අක්කා යෝජනා කළා. හරි අක්කේ. එහෙම කරන්නම්. කසුන් කිව්වා. අක්කා පුතා එක්ක යන්න ගියා. ලොකු හාමුදුරුවෝ එක්ක කතාවක් කරපු පොඩි හාමුදුරුවෝ ඉක්මන් ගමනින් කසුන්ලා ඉන්න ආවාසගේ ළඟ එළිය මිදුලට ආවා. මොකද මේ දවස්වල කසුන් අයියා කරන්නේ? තාම කොළඹ වැඩද? ස්වාමින් වහන්සේ ඇහුවා. ඔව් අපේ හාමුදුරුවනේ. තවම හිටපු තැන තමා වැඩ කරන්නේ. කොහමද? එතන හොඳයිද? පඩි එහෙම? හාමුදුරුවෝ ඇහුවා. හොඳයි හාමුදුරුවනේ. වරදක් නැහැ. වැඩ කොහමද? හාමුදුරුවෝ නැවතත් ඇහුවා. එවිටම ශාන්තගෙන් කෝල් එකක් ආවා. විජේ ස්වාමින් වහන්සේ එක්ක කතා කරන නිසා කෝල් එක කට් කළා. වැඩත් අවුලක් නැහැ හාමුදුරුවනේ. හොඳින් කරගෙන ඉන්නවා. කසුන් උත්තර දුන්නා. එහෙම නෙවෙයි කසුන් අයියේ. මම යෝජනාවක් කරන්න තමයි නවතින්න කිව්වේ. මොකද්ද අපේ හාමුදුරුවනේ? කසුන් ඇහුවා. මං අඳුනන ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. මේ ටිකක් දුර. ඒ ස්වාමින් වහන්සේට හොඳ හිතවත් ඩ්‍රයිවර් කෙනෙක් ඕන කරලා තියෙනවා වෑන් එක අරගෙන යන්න. කාර් එකයි වෑන් එකයි දෙකක් තියෙනවා. වෑන් එකට තමයි ඩ්‍රයිවර් කෙනෙක් හොයන්නේ. කසුන් අයියට පුළුවන්ද කියලා අහන්නයි මම මේ කතා කළේ. පොඩි හාමුදුරුවෝ කසුන්ට කිව්වා. ඒ අතර කසුන්ගේ ෆෝන් එකට නැවතත් ශාන්තගෙන් කෝල් එකක් ආවා. කසුන් ෆෝන් එක සයිලන්ස් කරලා නැවතත් ස්වාමින් වහන්සේ එක්ක කතා කළා. දැනට නම් අපේ හාමුදුරුවනේ එතන ගැටලුවක් නැහැ. මම වැඩ කරගෙන ඉන්නවා. කසුන් කිව්වා. හරි කසුන් අයියා. එහෙනම් හිතලා බලලා උත්තරයක් දෙන්නකෝ. දැම්ම ඕන නැහැ. දවස් දෙකකින් හරි මට පණිවිඩයක් දෙන්නකෝ. ස්වාමින් වහන්සේ කිව්වා. හරි අපේ හාමුදුරුවනේ. එහෙනම් අපි ගිහින් එන්නම්. කසුන් ස්වාමින් වහන්සේට දන බිම නවල වැඳපු අතර රෝහණ ස්වාමින් වහන්සේට වැඳ නමස්කාර කළා. හරි මේ අබරම් මාමා භාජන ටික සෝදලා දෙයි අයියේ. එහෙනම් පරිස්සමට යන්න. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ සෙත් පැතුවා. ස්වාමින් වහන්සේ එතනින් ඉවත් වෙලා ගියාම රෝහණ විජයගේ මූණ දිහා බැලුවා. මේ කසුන් නම් අපේ හාමුදුරුවනේ එහෙන් ගන්න බැරි වෙයි. රෝහණ කිව්වා. කසුන් පුදුම වෙලා හැරිලා රෝහණ අයියා දිහා බැලුවා. ඒ ඇයි එහෙම කියන්නේ? අපට කොලේ වහන්න එපා කොල්ලෝ. මම දැක්කනේ. උඹ අසනීප වෙලා ඉදී එහෙ ගියාම උඹේ කාමරේ මැඩම්ගේ පින්තූර ගොඩක් එහෙම ඇඳලා තිබුණා. අපට නොතේරෙන හීන් නූලෙන් මෙතන මොකක් හරි ගේමක් යනවා කියලා මට නම් තේරුණා. රෝහණ hina වෙවි කිව්වා. අනේ එහෙම දෙයක් නෑ. මම ඉතින් චිත්‍ර අඳිනවනේ කොහොමත් එක එක විදියට. ඉතින් මැඩම්ගේ පින්තූරෙකුත් ඇඳලා කාමරේ ඇලවුවා. විජේ කිව්වා. නෑ එතනින් එහාටත් ගියේ යම්කිසි දෙයක් තියෙනවා. එහෙම දෙයක් නෑ අයියේ. ඔන්න ඉතින් මටත් කොලේ වහනවා. ඔබ ඉස්පිරිතාලේ ICU එකෙන් වෝඩ් එකට මාරු කරලා මං යන දවසේ උඹ ICU එකේ නෑ කියලා මැඩම් පරල වෙච්ච හැටි මම දැක්කා. එතන හිටපු නර්ස්ලා එක්ක එහෙට මෙහෙට දුව අඬ වැළපි කෑ ගහපු හැටියෙන් මම හිතුවා මොකක් හරි මෙතන තියෙන්න ඕන කියලා. ඒක හරියටම සනාථ වුණා උඹේ කාමරයට ගියාට පස්සේ.
කාමරේ බිත්ති පුරෝලා මැඩම්ගේ පින්තූර ඇඳලා. මැඩම්ගේ එක එක විදිහට ඇඳපු කොළ හැමතැනම. මම ඒව හැම එකම දැක්කා. ඒක කමක් නෑ මල්ලි. රෝහණ කිව්වා. නෑ නෑ අයියේ සත්තයි. අයියා හිතන විදිහේ සම්බන්ධයක් නෑ අම්මපල්. එහෙම දෙයක් මගේ නෑ. මං ඇත්තටම මැඩම්ට අනුකම්පා කරනවා. මැඩම් හරියට ප්‍රශ්න ගොඩක ඉන්නේ. විජේ කිව්වා. ඔය ඉතින් මේ ඇස් දෙකට පේන දේත් නෑ කියනවනේ. නැති හින්දා තමයි අයියේ නෑ කියන්නේ. එහෙම මොනම විදිහකවත් සම්බන්ධයක් අපි අතර නෑ. ඉතින් කිව්වට පිළිගන්නේ නැත්තම් මම මොනා කරන්නද? විජේ අහක බලාගෙන කිව්වා. නෑ මල්ලි. ඒක ප්‍රශ්නයක් නෑ. සුමුදු උඹව දාලා ගිහින් දැන් අවුරුදු 6ක් විතරම වෙන්න එනවනේ. එහෙම එකේ උඹ කාව හරි කසාද බැන්දට අපට ගැටලුවක් නෑ. නමුත් නෙතෝ මැඩම් කියන්නේ හස්බන්ඩ් කෙනෙක් ඉන්න ගෑණියෙක්. අනික ඔය ලොකු සර්ලට මොනවද කරන්න බැරි? උඹයි මැඩම් අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා නික්කමට හරි දැනුනොත් ඔය මිනිස්සුන්ට පුළුවන් නේද උඹේ ජීවිතේ වුණත් නැති කරලා දාන්න. මොකද අපි ළඟහල පහලක ඉන්නවා කියලා එකක් ඈ. අපි දන්නේ නෑනේ මොකද සිද්ධ වුනේ කියලා. මට ඒකේ බරපතලකම ගැනයි කියන්න ඕනේ. එහෙම නැතුව වෙන දෙයක් නෙවෙයි. රෝහණ අයියා කිව්වා. ඇත්තටම එහෙම දෙයක් නෑ රෝහණ අයියේ. එහෙම තියෙනවා නම් මට ඔයාට කියන්න බැරි කමක් නෑනේ. අනික මං කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නෑ. මොකද මගේ කුරුළු කූඩුව කැඩිලා ගියේ ඒ වගේ දෙන්නෙක් අතරට ආව තුන්වෙනියෙක් හින්දා. ඉතින් තවත් මිනිහෙකුට මං ඒ දේම කරයි කියලා අයියා හිතනවද? නෑ. මං කවදාවත් කරන්නේ නෑ එහෙම දෙයක්. රමේෂ් සර් කොච්චර වුණත් නෙතුව මැඩම් නැති වුණොත් දුක් වෙයි. ඒ නිසා ඒ මිනිහයාට දුකක් දීලා ඒ පවුල කඩායි හිරවලා මම පවුල් වෙන්න දඟලන්නේ නෑ. අයියා ගැන දුක් වෙන්න එපා. මැඩම් මොන විදිහට මං ගැන හිතාගෙන හිටියත් මගේ හිතේ මැඩම් ගැන එහෙම දෙයක් නෑ. එහෙම සිතිවිල්ලක් ඇති වුණත් මම මගේ හිත පාලනය කරගන්න හොඳටම දන්නවා. හැබැයි ඒත් මැඩම් ගැන ලොකු අනුකම්පාවක් නම් මගේ හිතේ තියෙන එක ඇත්ත. විජය කිව්වා. ඔය අනුකම්පාව තමයි මල්ලි භූමිකම්පාව වෙන්නේ. රෝහණ hina වෙවි කියද්දි විජෙත් ඒකට hina වුණා. ඇයි මතක නැද්ද මල්ලි? ඉස්සර ඉස්කෝලේ යන කාලේ උඹ එතකොට උසස් පෙළ කරනවා. මම උසස් පෙළ කරලා ඉවරයි. සුමුදුලෑ ගෙදරින් වෙනස්කම් කරනවා කියලා උඹ කොහොමද ඒකිට අනුකම්පා කරපු හැටි? උඹලා දෙන්න අතර එෆෙයා එකක් තිබුණේ නෑ ඒ වෙනකොට. අන්තිමේ උඹලා දෙන්න අතරේ එෆෙයා එකකුත් ඇති වෙලා උඹ ඒ කියලාගෙන පැනගෙන ගියානේ බං. රෝහණ විජයගේ පිටට ගහලා හයියෙන් hina වෙන ගමන් කිව්වා. ඒ අයියේ අපට දැනුමක් තේරුමක් නැති පොඩි ගැටව් කාලෙදිනේ. ඒ වයසයි මේ වයසයි කියන්නේ දෙකක්. ඒ කාලේ කරපු දේවල් වල බරපතලකම දැන් හොඳටම තේරෙනවා. තවත් ඒ වගේ ඒ විදිහට හැසිරෙන්නේ නෑ අපි. ඔයත් එහෙමනේ. මමත් එහෙමයි. ඒ හින්දා අයියා මං ගැන වද වෙන්න දුක් වෙන්න එපා. මං ඒ විදිහේ කිසිම විදිහේ සම්බන්ධයක් එතනදී ඇති කරගන්නේ නෑ. අයියා මාව විශ්වාස කරන්න. මම මේ කියන්නේ ඇත්තටමයි. විජේ කිව්වා. හරි හරි. අන්න අබරම් මාමා භාජන ටික අරන් එනවා අරගනින්. අපි යමු යන්න. රෝහණ කියද්දි විජේ අබරම් මාමා ගෙනත් දුන්න භාජන ටික අරගත්තා. මොනවද මාමේ මේ බරට තියෙන්නේ? විජේ අහුවා. ඔය මේ පුතේ අපට හම්බුණු කැවිලි වර්ගයකුයි පළතුරු ටිකකුයි ඔය තියෙන්නේ. අනේ මාමේ එහෙම ඕන නෑ. අපිනේ පන්සලට දන් දෙන්න ඕන. විජය කිව්වා. අපි පන්සලට දන් දෙනවා වගේම පන්සලෙනුත් උඹලට දෙන්න ඕන බණ දහම් විතරක් නෙවෙයි. අපට වැඩිපුර හම්බෙන හැම දේමත් අපට දෙන මිනිස්සුන්ට දීලා බෙදාගෙන කන්න ඕන. අබරම් මාමා කිව්වා. රෝහණ hina වුණා. අබරම් මාමා හැමදාම හොමයි. අපේ ළමනුත් ආවම මොනවා හරි අතේ තියනවා පොඩි එවුන්නේ කියලා. හරි මාමේ අපි එහෙනම් යනවා. විජයයි රෝහණයි අබරම් මාමටත් වැඳලා එතනින් එන්න පිටත් වුණා. ඒ අතර ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේ අවට පිරිස එකතු වෙලා
බොහොම අමාරුවෙන් කායක ඇතුලේ හිටපු රමේෂ් නෙතුකි දෙන්නා හොස්පිටල් එකට අරගෙන ගිහින් තිබුණා. දෙන්නගෙම ජීවිතේ විශ්වාසයක් නෑ කියලා තමයි එතන හිටපු හැමෝම කතා වුණේ. ඒ තරමට බරපතල විදියට දෙන්නම තුවාල වෙලා තිබුණු අතර වාහනේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම තැලිලා පොඩි වෙලා කුඩු පට්ටම් වෙලා තිබුණා. මේ ඇක්සිඩන්ට් එක රමේෂ්ලාගේ බාප්පගේ මළගෙදරටත් ආරංචි වෙලා තිබුණු අතර මළගෙදර හිටපු බොහෝ දෙනෙක් හනි හනිකට එන්න පටන් ගත්තා හොස්පිටල් එකට. විජේ අයියයි ගෙදරට යද්දි අක්කා සමිතියට ගිහින් ආපහු ඇවිල්ලා තිබුණා. අද සමිතිය නෑ මල්ලි. ඒ හින්දා ආපහු ආවා. අක්කා කිව්වා. භාජන ටික අරන් ආවා. ටිකක් සෝදලා ගන්න වෙනවා. සෝදලා නම් දුන්නා කියලා කිව්වා. මොනවා හරි ඒ භාජන වලට දුන්න ඔන්න. තියෙනවා බෑග් එක ඇතුලේ බලන්න. රෝහණ අයියා කිව්වා. රෝහණ අයියා වැඩට පිටත් වෙලා යන්න ලෑස්ති වෙලා විජේ එක කතා කළා. මල්ලි අදම යන්නේ නෑනේ? රෝහණ අයියා ඇහුවා. නෑ අයියේ. හෙට උදේ යනවා. විජේ රෝහණ අයියාට කිව්වා. හරි. මල්ලි මං යනවා එහෙනම්. ඔය හවස යාළු මාළුවන්ට එකතු වෙන්න යන්න එපා. ඔවුන් විස බීජ දානවනේ. ඔළුවට පරණ දේවල් ගැන හිතන්න කල්පනා කරන්න යන්න එපා. කවුරුත් මොනවත් ඇහුවට ඒ ගැන හිතන්න යන්න එපා. පාඩුවේ ගෙදරට වෙලා ඉඳපන්. හෙට උදේ යනකම්. රෝහණ එහෙම කියලා යන්න ගියා. මල්ලි දැන් ඉතින් හැමදාමත් ඔහොමම ඉන්නද කල්පනාව? අක්කා ඇහුවා. ඔව් මෙහෙම නැතුව ඉතින් වෙන කොහොම ඉන්නද? විජය කිව්වා. නෑ මල්ලි මං අහන්නේ හැමදාම ඔහොම තනිකඩව ඉන්නවද කියලයි. අක්කා ඇහුවා. ඔව් අක්කේ. තනිකඩව ඉන්න එක සැපක් දුක් විඳිනවට වැඩිය. විජය කිව්වා. හැමෝටම මල්ලි එහෙම වෙන්නේ නෑනේ. හැමදාම හැමෝටම එකේ විදිහට දේවල් සිද්ධ වෙන්නේ නෑ. පහුගිය දේවල් අමතක කරලා අපි අලුතෙන් ජීවිතේ පටන් ගමු. අක්කා කියද්දි විජය සද්ද නැතුව හිටියා. අපට ආව හොඳ කතාවක් මල්ලි. අපේ අර ඉන්නවනේ සුනීතා කිරියම්මා. සුනීතා කිරියම්මාගේ බාල දුව බැඳපු ගමේ ඉන්නවලු ඒ අයියාගේ ඥාති වෙන කෙනෙක්. හැබැයි පුංචි දරු පැටියෙක් ඉන්නව අවුරුදු 2ක. ඒ නංගි තනියම වැඩපල කරගෙන එහෙම ඉන්නේ තනි ගෙදර. ගේ හොඳට හදලා කරලා තියෙනව හැමදේම. ඉඩම් වගා කරලා එහෙම තියෙන්නේ. හොඳ කොල්ලෙක් හොයනවා. එයාගේ මහත්තයා නැති වුණානේ මේ ළඟදී. එහෙම කියලා අක්කා කිව්වා. මගේ ආය කසාද බඳින්න අදහසක් නෑ අක්කේ. මේ වෙච්ච දේවල් හොඳටම ඇති. විජය කිව්වා. එහෙම හිතන්න එපා මල්ලි. කවදා හරි දවසක අපිට වතුර උගුරක් හරි දෙන්න දරුවෙක් මල්ලෙක්වත් ඉන්න ඕන නේද? අක්කා කිව්වා. දරුවෝ නම් මට මේ ඉන්නේ. විජය අයියාගේ පුතාගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා. එහෙම නෙවෙයි මල්ලි. කවදා හරි තමන්ගේ කියලා දරුවෙක් කවමදාකවත් අහක බලන්නේ නෑනේ. දෙමව්පියන්ට බැන බැන හරි බත් ටිකක් වතුර ටිකක් දෙයිනේ. ඒ ගැනයි මම කියන්නේ. අක්කා නැවතත් කිව්වා. නෑ අක්කේ. ඒ ගැන ආයෙ කතා කරන්න එපා. ඒක තමා මගේ තීරණය. මං ආයෙ කසාද බඳින්නේ නෑ. විජය ස්ථීරවම කිව්වා. හා ඉතින් මල්ලි එහෙම කියනවා නම් අපට බල කරන්න බෑනේ. හොඳ තැනක් මෙතන. කෙල්ලත් ලස්සනයි. හරි හොඳයි කරුණාවන්තයි. ඒකයි මමත් ඒ ගැන ටිකක් හොයලා බැලුවේ. අක්කා කිව්වා. මල්ලි අකමැති නම් අපට ඒ ගැන මුකුත් කියන්න බෑනේ. අක්කා කුස්සිය පැත්තට ගියා. විජය ෆෝන් එක අතට ගත්තා. ඇයි දන්නේ නෑ ශාන්ත අයියා කෝල් කරේ. මේ ගේ ඇතුළට සිග්නලුත් නෑනේ. විජය ෆෝන් එකත් අරගෙන එළියට ගියා. එළියට ගිහින්
විජේ ෆෝන් එකේ සිග්නල් තියෙන තැනක් හොයාගත්තා. ශාන්තට කෝල් එකක් ගත්තත් ශාන්තගේ ෆෝන් එක ඒ වෙලාවේ බිසි. විජේට ශාන්ත එක්ක කතා කරන්න බැරි වුණා. විජේ නැවතත් ශාන්තට ෆෝන් කෝල් එකක් ගන්න උත්සාහ කළා. නමුත් ඒ වතාවෙත් බැරි වුණා. එළිය ලී කොටයක් කපලා හදපු බංකුව උඩ ඉඳගෙන විජේ FB එක පැත්තේ රවුමක් දාලා බැලුවා. මේ මොකද්ද මේ? FB ලොග් වෙනකොටම තිබුණේ ඇක්සිඩන්ට් එකක්. වාහනයක් බවුසරයක හැප්පිලා කුඩු පට්ටම් වෙලා. ඉස්සරහා අයියෝ දෙයියනේ ඉස්සරහා හිටපු මිනිස්සු නම් ඉතුරු වෙන්න නැතුව ඇති. විජේ හිතුවා. එතකොටම විජේගේ ෆෝන් එකට ශාන්තගෙන් කෝල් එකක් ආවා. ශාන්ත අයියෝ කියන්න. විජේ කිව්වා. හෙලෝ හෙලෝ. ශාන්ත එහා පැත්තෙන් කතා කළා. අයියේ ඇහෙන්නේ නැද්ද? විජේ ඇහුවා. හෙලෝ මල්ලි හෙලෝ. ශාන්ත කතා කළා. එහෙට ඇහෙන්නේ නෑ වගේ. විජේ කෝල් එක කට් කළා. විජේ ශාන්තට නැවත කෝල් එකක් ගත්තා. කෝල් එක ගන්න බෑ බිසි. ෂිට්. එපා වෙනවා මේ සිග්නල්. ශාන්ත අයියා මට ගන්න හදනවා වෙන්න ඇති. විජේ ටික වෙලාවක් බලාගෙන හිටියා. ඒත් ශාන්තගෙන් කෝල් එකක් ආවේ නෑ. විජේ නැවතත් ශාන්තට කෝල් එකක් ගත්තා. එවර නම් ශාන්තගේ ෆෝන් එක රින් වුණා. හෙලෝ මල්ලි ඇහෙනවද මං කියන එක? ශාන්ත ඇහුවා. ඔව් අයියේ දැන් ඇහෙනවා කියන්න. විජේ කිව්වා. මල්ලි පණිවිඩයක් තියෙනවා කියන්න. මේක නම් දුක හිතෙන ආරංචියක් විජේ. ශාන්ත කිව්වා. මොකක්ද අයියේ බය කරන්නේ නැතුව කෙලින්ම කියන්නකෝ. විජේ කිව්වා. මල්ලි මේක අහලා කලබල වෙන්න එපා. අපේ සර්ුයි මැඩම් දෙන්න ගිය වාහනේ හැප්පිලා. ශාන්ත කිව්වා. දෙයියනේ දැන් මොකද මැඩම්ට? විජේ ඉඳගෙන හිටපු තැනින් නැගිටලා ඇහුවා. ශාන්ත කතා කළේ නෑ. ශාන්ත අයියේ. විජේ මෙහා පැත්තෙන් කතා කළා. ඒත් ශාන්ත කතා කරන්නේ නෑ. ශාන්ත අයියේ. විජේ නැවතත් කතා කළා. මල්ලි. ශාන්ත හැඬුම් බරව කතා කළා. අයියා කියන්නකෝ මොකද වෙලා තියෙන්නේ? කලබලෙන් විජේ ඇහුවා. මල්ලි අපේ මැඩම්ට ගොඩක් අමාරුයිලු. සර් නම් එතනම නැති වෙලා කියලායි කියන්නේ. ශාන්ත හැඬුම් බරව කිව්වා. දෙයියනේ. විජේගේ අතින් ෆෝන් එක බිම වැටුණා. විජේට දෙයක් මතක් වෙලා නැවතත් ෆෝන් එක අහුලා ගත්තා. ශාන්තගේ කෝල් එක කට් වෙලා තිබුණා. විජේ FB එකට ලොග් වෙලා බැලුවා. අර ඇක්සිඩන්ට් එක එතකොට අපේ මැඩම් සර් දෙන්න ගිය වාහනේද? විජේ නැවතත් FB එක පිරික්සා බැලුවා. ඔව් දෙයියනේ මේ තියෙන නම්බර එක. මාර විදියට කායක ඩැමේජ් වෙලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ තමයි සර් ගිහිල්ලා තියෙන්නේ. මේ පැත්තේ මැඩම්. ඉස්සරහින් තමයි වැදිලා තියෙන්නේ. දෙයියනේ නෙතු මැඩම්. මැඩම්ට මොකද වුනේ? විජේ ඔළුව අල්ලගෙන එහෙමම ඉඳගෙන හිටපු බංකුවේ නැවතත් වාඩි වුණා. අද කොටස මෙතනින් ඉවරයි. කතාව එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. Happiness with me YouTube channel එක subscribe කරලා කතා කියවන්න එකතු වෙන්න යාළුවනේ. bye bye.